Bitcoin එක 85000න් අප් වෙන්න ගොඩක් හේතු තියෙනවා. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඒ හේතු ටික. ඔක්කොම කලින් කියන්න ඕන ළමයි උගුර පොඩ්ඩක් අවුල් වෙලා තියෙන්නේ 1,20,000යි නම් ඔයගොල්ලන්ට Bitcoin එක වැටෙන්න පුළුවන් කියලාමද කොහෙද උගුර පොඩ්ඩක් අවුල් ගිහලා තියෙන්නේ. වොයිස් එක ගණන් ගන්න එපා. මාකට් එකත් පිසුනන වෙලාවේ අපිට වෙන දේවල් ඉතින් හිතා ගන්න බෑ. හරි අපි යමු වීඩියෝ එකට. දැන් මම කලින් වීඩියෝ එකේ කියද්දි තිබ්බ තැනට වඩා ටිකක් ලොකු ප්‍රමාණයකින් වැටලා තියෙනවා Bitcoin එක. ඉතින් මේ වීඩියෝ එකෙත් මම හොඳටම කිව්වා කලින් වීක් එක ක්ලෝස් වෙද්දි වෙන දවසේ තමයි මම වීඩියෝ එක දැම්මේ. දැන් ඊළඟ සපෝට් එක ඊළඟ ඩයිනමික් සපෝට් එක තමයි 100 EMA එක නැත්නම් 100 moving average එක කිව්වත් කමක් නැහැ. මේක ඩයිනමික්ලි සපෝට් එකක් වෙන්න මම හිතනවා ලොකු ඉඩකඩක් තියෙනවා කියලා 80000ට එන්න කලින් 80000ට එන්න කලින් 79000ට එන්න කලින් මම ගොඩක් හිතන දෙයක් තමයි මේ ඩයිනමික් සපෝට් එකෙන් මේ සතියේ ඉවර වෙද්දි හෝ ඊළඟ සතියේ හෝ මේ ඩයිනමික් සපෝට් එකෙන් මාකට් එක පොඩි හරි බවුන්ස් එකක් ගන්න ඕන. ඒක විය යුතු දෙයක්. මොකද අනිවාර්යයෙන්ම මේ සතියේ හෝ ඊළඟ සතියේ මේ ඩයිනමික් සපෝට් එකෙන් බවුන්ස් එකක් ගන්න ඕන. ඉතින් ඒකට හේතු කීපයක් තියෙනවා. ඒකට හේතුව තමයි එකක් ඩයිනමික් සපෝට් එක. අනිත් එක මම මේ රිට්‍රේස්මන්ට් ටූල් එක දාගෙන ඉන්න ඕගලන්ට පේනවද දන්නේ නැහැ. මුළු වේව් එකටම ගිහිල්ලා තියෙන. එතකොට ඔයගලන්ට පේනවා 84000 85000 zone එකේ තමයි රිට්‍රේස්මන්ට් ටූල් එකත් වැටිලා තියෙන්නේ 3.8 කියන fib level එක. එතකොට ඕක සාමාන්‍ය weekly chart එකකින් ඇත්තටම strong level එකක් විතර අපි ගන්නවා. සාමාන්‍ය පොඩි charts වල අපි ගන්න නැතුණාට weekly level එකකින් ටිකක් ලොකු wave එකකට දාද්දි 3.8 කියන fib level එක ඇත්තටම හොඳ strong level එකක් විතර අපි ගන්නවා. ඊළඟට weekly chart එකේ මෙන්න මේ 35 කියන ඒරියා එක 34 කියන ඒරියා එක මෙන්න මේ ඒරියා එක 33 වගේ ඒරියා එකක් ඔයගලන්ට මතකද නැහැ කොවිඩ් එකේ හිටපු කට්ටියට මේක මතක් වෙන්න ඕන කොවිඩ් ක්‍රෑෂ් එක වෙලාවේ කොවිඩ් ඩම්ප් එක වෙලාවේදී මාකට් එක බවුන්ස් කරපු වීක්ලි සපෝට් එක ළඟ තියෙන. ඒකට ගොඩක් වෙලාවට ඕක තව පොඩ්ඩක් මාකට් එක ඩම්ප් වුණොත් එහෙම මේ ලෙවල් එක ටච් කරන්න ලොකු chance එකක් තියෙනවා. යාසන්නටම යන්න chance එකක් තියෙනවා. එතනටම යන්න ඕනේ යාසන්නට ගියත් අවුලක් නැහැ. අනිත් එක daily chart එකේ RSI එක ඇත්තටම 24 වල මේ වෙනකොට තියෙන්නේ මම ඔයගලන්ට වීඩියෝ එක දාද්දි තාම අඩු මට්ටමක තියෙන. ඉතින් එහෙම ගොඩක් වෙලාවට වැඩි කල් තියෙන්නේ නැහැ. සාමාන්‍ය ඔයගොල්ලෝ හිස්ටරි එකේ බැලුවොත් එහෙම මේ 20 ගණන් වලට ගියපු ගමන් ගොඩක් වෙලාවට මේ හරි බලන්න මාකට් එක 25 වලට ආපු ගමන්ම පොඩි හරි බවුන්ස් එකක් යන්න උත්සාහ කරලා දිනද මේ අවස්ථාවේ එතකොට මේ අවස්ථාවේ ඉතින් 20 වලට 20 රේන්ජ් එකට ගියා කියන්නේ daily chart එකේ RSI එක ගොඩක් වෙලාවට ඒකේ වැඩි කාලයක් තියෙන්නේ නැහැ. සාමාන්‍ය 20 රේන්ජ් එකේ වැඩි කාලයක් ඉන්න කැමති නැහැ daily chart එකේ RSI එක. ඒක සාමාන්‍ය RSI එකේ ගතියක්. ඉතින් ඒ නිසා ගොඩක් වෙලාවට සපෝට් එකක් හම්බෙයි කියලා මම හිතනවා ළඟදිම. ඉතින් 85000ත් බ්‍රේක් කරොත් ඊළඟට ඉතින් හම්බෙන්නේ අනිවාර්යෙන් මෙන්න මේ සපෝට් එක මේ 78000 කියන zone එක තමයි ඊළඟ ඉතින් සපෝට් එකක් විදිහට හම්බෙන්නේ. ඉතින් normally කියන්න තියෙන්නේ බුල් මාකට් එක ඉවරයි කියලා. හරි? බුල් මාකට් එක ඉවරයි කියන තැනට මම හිත හදාගෙන ඉන්නේ. ඒක ඉවරුණා හෝ නැතා මම ඒකට හිත හදන් ඉන්නේ. ඒක කරන්න දෙයක් නැහැ. මාකට් එකේ සිද්ධ වෙන දේවල් අපිට මේ විදිහට ඇක්සෙප්ට් කරන්න සිද්ධ වෙනවා. ඉතින් මාකට් එකේ අපිට කියලා තියෙන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන් ඉන්න බුල් මාකට් එක ඉවරයි කියලා. සමහරට ඒක ඉස්සරහට වෙනස් වෙයිද නැහැ. මාකට් එක හැසිරෙන විදිය අනුව. හැබැයි දැන් මේ වෙන දේවල් එක්ක මම හිතන් ඉන්නවා බුල් මාකට් එක ඉවරයි. මේ යන්නේ බෙයා මාකට් එක ට්‍රෙන්ඩ් එක චේන්ජ් වුණා. මාකට් එක ෆ්ලිප් වුණා. ආයි ඊළඟට බැරි වෙලාවක තප් එකක් ගියොත් මම මේක බාරගන්නේ කරෙක්ෂන් එකක් විදිහට. හොඳට මතක තියාගන්න මම මේක බාරගන්නේ බෙයා මාකට් එක ඇතුළේ යන කරෙක්ෂන් එකක් විදිහට. ඉතින් ඒක කරෙක්ෂන් එකෙන් එහාට ගිහිල්ලා බුල් මාකට් එක ඉවරුණා කියලා හිතන බුල් මාකට් එක නැවත කන්ටිනියුේෂන් එකක් වෙනවා කියන තැනට එන්න නම් ලොකු දේවල් ටිකක් වෙන්න ඕන. අපි ඒකේ වෙලෙට බලමු. හැබැයි දැනට අපි හිතමු ගියොත් එහෙම රැලි එකක් ඒක කරෙක්ෂන් එකක් කියන තැන ඉඳන් තමයි මම මේක බාරගන්නේ. කොහොමත් කරෙක්ෂන් එකක් හෝ යන්න ඕන ළඟදිම. මොකද මාකට් එක ඉච්චර එහෙම එක දිගට වැටෙන්න විදිහක් නැහැ. පොඩි හරි බවුන්ස් එකක් යන්න ඕන. ඉතින් අපි gold bitcoin valuation එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. ඉතින් gold bitcoin valuation එකේත් අපිට පේනවා resistance එකක් ළඟපාතම set වෙනවා. මෙන්න මේ highs ටික 0.048 වගේ මේ range එක ඇත්තටම resistance range එකක් විදියට වැඩ කරනවා මේ valuation එකේ. ඉතින් ওই දේවල් ටික තමයි මට පෙන්වන්න තියෙන්නේ. රේට් කට් එක ඇත්තටම දෙසැම්බර් රේට් කට් එක ඇත්තටම 50-50 chance එකක් තියෙන්නේ. ඒකත් එක්ක තමයි සෑහෙන ලොකු ප්‍රශ්න ටිකක් ආවේ. අපි බලමු මාකට් එකේ මොන වගේ දෙයක් වෙයිද කියලා. මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් Bitcoin මාකට් සයිකල් එක ගැන තව පොඩි අප්ඩේට් එකක්. එහෙනම් එතකන් මම ටච් එකේ තියාගන්න. Thank you very much. මම ආශා